මම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මිනිස්සු බඳින්න ඕනද? ජීවත් වෙන්න? වෙන අය තමන්ගේ වෙඩින් එකට හීනමවද්දී මට විතර දෙම හීනයක් නැත්te කියලා හිතනවා. බැඳීම් කියන්නේ මහා දුකක්. ආදරය ගැන තිත්ත හැඟීමක් මට දැනෙද්දී එහෙම හිතෙනවා. ආදරය වෙනුවෙන් කොච්චර මිනිස්සු දුක් විඳිනවද? සමහරුන්ට තමන්ගේ ආදරය ලැබිලා ඒ ආදරය රැකගන්න බැරුව දුක් විඳිනවා. තවත් සමහරු ආදරය නොලැබීම මත නැහෙනවා. අවුරුදු ගානක් ආදරය කරපු මිනිස්සුත් වෙනෙන සමාජික අද ඊයේ ජීවිතේට එන මිනිස්සු ගැන කවර කතාවද කියලා මට හිතෙනවා. අපි පොඩි කාලේ අම්මලා අපව බලාගන්නේ කඳුලක්වත් අපේ ඇස් වලින් වැටෙන්න නොදී. අපේ ජීවිතේට ආම්බෙන් එන මිනිස්සු නිසා අපි අඬනවා. ආදරය කියන්නේ ජීවිතේ වැදගත් කොටසක්. හැබැයි ඒක කොටසක් විතරයි. ඒ කොටස නැති වුණා කියලා අපිට අපේ ජීවිතය හැමි වෙන්නේ නැහැ. ආයෙම කරගන්න බය වෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ආදරේ. නැතුව తాවකාලික ලැබුම් හොයන උන්මත්තක ප්‍රේමණියන් නෙවෙයි. ඔයාටත් ඇති. අපි හැමෝටම ඇති හිමි වෙලා අහිමි වුණ නැත්නම් හිමි වෙලා සදාටම හිමි වුණ ආදර කතා. හිතන්න එපා. වැඩියෙන් හිතනකොට රිදෙනවා වැඩි. ඔයත් එක්ක ළඟින් ඉන්න කෙනා හැමදාම ළඟින් ඉදී. යන කෙනා දවසක යන්නේ ඇයි? එහෙම තමයි. ආදරේ ජීවිතේම කරගන්න ගියාම දුකක්. හැමදේම වෙනස් වෙන සුළුයි කියලා හිතන්න. වෙනස් නොවී ආදරේ දෙන අයට ආදරේ දෙන්න.